ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් මෙහෙවනු ලබන පාඨමාලාවල ඩිප්ලෝමා සහ සාතිකපත්‍ර ප්‍රදාන උත්සවය අද BMICHE පැවැත්වුණා. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දින ඩිප්ලෝමාවත් සහ සාතිකපත්‍ර ලබාගත් සාතිකපත් සහ ඩිප්ලෝමා ලාභීන් කීප දෙනෙක්. අපිට කියන්න ඔබට මේ පාඨමාලාව ඇයි වැදගත් වෙන්නේ? අපි දැන් කරපු කෝස් එක ලේබර් මයිග්‍රේෂන්. එතකොට අපි ඉන්න ෆීල්ඩ් එකත් එක්ක අපිට කස්ටමර් බේස් එකක් හදාගන්නේ කොහොමද? අපි ඒක ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද? ඉස්සරහට යන්නේ කොහොමද? අපේ තියෙන අඩුපාඩු අපි හදාගෙන ඉස්සරහට යන විදිය තමයි අපි මේකෙන් ගොඩක් ඉගෙන ගත්තේ. මේ පාඨමාලාවන් වල ඉගෙනීමේ ක්‍රියාවලිය ගැන පොඩි විස්තරයක් කරන්න. ඇත්තටම ගොඩක්ම හොඳයි. ලෙක්චර්ස්ලත් මාළම හොඳයි. යාළගේ ඉගෙනීම් ක්‍රමය අලුත් විදිය ඒ කියන්නේ ටෙක්නොලොජිස් භාවිතා කරලා කොහොමද උගන්වන්නේ? කොහොමද අපි අපේ ආයතනය දියුණු කරගන්නේ? කොහොමද ඒවා පාවිච්චි කරගන්නේ කියන දේ තමයි යාළ ගොඩක් ඉගෙනුනේ. ඕනිල්ස් එකේ හැමෝම අපිට මේ කෝස් එක ඉවරනකම් මාර සපෝට් එකක් දුන්නා. ඒ නිසා මේ කරන්න ඉන්න අයට කියන්නේ ගොඩක්ම ඒජන්සි වල අපි මයිග්‍රේෂන් ලෙවල් එකේ ඉන්න හැමෝටම මේක ගොඩක් වැදගත්. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ කෝස් එක ඉදිරියට කරන්න කියලා. දැන් ඇයි ඔබ මේ ආයතනය තෝරගත්තේ ඔබගේ පාඨමාලාව සම්පූර්ණ කරන්න? මේකෙන් අපිට අපි බලාපොරොත්තු වෙච්ච එකට වඩා ගොඩාක් වටිනාකම දේවල් තිබ්බා. ඒ කියන්නේ අපේ ආයතනය දියුණු කරගන්න ගොඩක් සබ්ජෙක්ට් එක එයාලා ෆිසිකලි මේ කියලා දුන්නා කොහොමද කරගන්න ඕනේ කියලා. අපි ඒක ඇප්ලයි කරලා අපේ ආයතනයේ ගොඩක් වෙනස්කම් කරා. ඒකේ බෙනිෆිට්ස් වැඩිපුර හම්බුණා අපිට. අපිට කියන්න ඇයි ඔබ මේ ආයතනය තෝරගත්තේ ඔබගේ පාඨමාලාව සම්පූර්ණ කරන්න? මොකද්ද ඔබ මේ ආයතනයේ දැක්ක විශේෂත්වය? ඇත්තටම මේ නයිස් එකෙන් කරපු මේ සර්ටිෆිකේට් කෝස් එක අපේ ජීවිතේට ගොඩක් වැදගත් වුණා. මොකද ප්‍රථම වතාවට තමයි මම මේ ෆීල්ඩ් එකටත් අවුරුදු 23ක් වෙනවා. මේ වෙනකොට ඇවිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙලා මම ලොකු දැනුමක් ලබා ගත්තා. ඒ වගේ මම විතරක් නෙමෙයි මගේ දුවත් මේ සමීකට සම්බන්ධ වෙලා තියෙනවා. ආයතනයේ බිස්නස් පැත්තෙන් ලොකුම දැනුමක් මට ලබා ගන්න පුළුවන් වුණා මෙතනදී. මේ පාඨමාලාවන් වැදගත් වෙන්නේ කාටද? ඔබ හදාරපු පාඨමාලාවත් එක්ක මේ ආයතනයේ තියෙන අනිකුත් පාඨමාලාවන් වැදගත් වෙන්නේ කොයි වගේ අයටද? මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන යන්න ගොඩක් වැදගත් වුණා මේ ප්‍රෝග්‍රෑම් එක. මේ ආයතනයේ මේ පාඨමාලාවන් වල ඉගෙනීමේ ක්‍රියාවලිය කොයි වගේද? විෂය නිර්දේශය සහ ගුරුවරු සම්බන්ධයෙන් ගත්ත විෂය නිර්දේශය බොහොම හොඳයි. ඉහළ ගුණාත්මක භාවයෙන් තමයි ගුණාත්මක භාවයක් තිබුණා මෙතනදී. ඒ වගේම හොඳ ගුරුවරු ටිකක් අපිට හම්බුණා. ඒගොල්ලන්ගෙන් මම විශාල දැනුමක් ලබා ගත්තා. මේ පාඨමාලාවන් ඉදිරියේදී මේ ආයතනයෙන්ම හදාරන්න බලාපොරොත්තු වෙන අයට මොකක්ද ඔබට කියන්න තියෙන කරුණ? මේ නයිල්ස් ආයතනයේ මේ කරගෙන යන වැඩසටහන ඇත්තම ජීවිතේට ඉතා වටිනා වැඩසටහනක්. අනිත් අයට සම්බන්ධ වෙලා මේ සර්ටිෆිකේට් කෝස් එකට සම්බන්ධ වෙලා ඉදිරියට යන්න කියලා මම මොකටම කියනවා. බොහොමත් ස්තුතියි අපිත් එක්ක අදහස් හදාගන්න.